සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි ගෙනාවේ 2025 අවුරුද්දේ රිලීස් වුණු ලිලෝ ඇන්ඩ් ස්ටිච් චිත්‍රපටය. අභ්‍යවකාශයේ ඈත තියෙන මන්දාකිණි සම්මේලනයේ ලොකු නඩු විභාගයකින් තමයි කතාව පටන් ගන්නෙ. එතන ඉන්නවා මහාචාර්ය ජුම්බා කියලා විද්‍යාඥයෙක්. එයා හොර රහසෙම අමුතු ජීවියෙක්ව නිර්මාණය කරලා තියෙනවා. ඒ ජීවියා තමයි එක්ස්පෙරිමන්ට් 626. මේ ජීවියා හරිම භයානකයි. බුද්ධිමත්. ඒ වගේම ඕනම දෙයක් විනාශ කරන්න පුළුවන් ශක්තියක් තියෙන කෙනෙක්. සම්මේලනයේ ප්‍රධානියා ජුම්බාගෙන් අහනවා ඇයි මෙහෙම දෙයක් හැදුවේ කියලා. ජුම්බා කියන්නේ මේක එයාගේ අලුත්ම නිර්මාණය කියලා. 626 කියන මේ පුංචි නිල් පාට ජීවියාව කූඩුවක දාලා තමයි ඉන්නේ. එයා හරිම සැරයි. මන්දාකිණි සභාව තීරණය කරනවා මේ ජීවියාවත් ජුම්බාවත් හිරේ දාන්න. හැබැයි 626ව පිටුවහල් කරන්න යන අතරතුරේදී එයා හරිම දක්ෂ විදිහට එතන ඉන්න ආරක්ෂකයින්ව රවට්ටලා යානයකින් පැනලා යනවා. එයා අභ්‍යවකාශය හරහා වේගෙන් ඇවිල්ලා පෘථුවියට හරියටම කිව්වොත් හවායි දූපත් වලට කඩාගෙන වැටෙනවා. දැන් අපි යමු හවායි දූපත් පැත්තට. එහෙ ඉන්නවා පුංචි ගැහැණු ළමයෙක්. එයාගේ නම තමයි ලිලෝ. ලිලෝ කියන්නේ ටිකක් අමුතු විදිහට හිතන අනිත් ළමයි එක්ක වැඩි ඉන්නේ නැති කෙනෙක්. කතාව පටන් ගද්දිම ලිලෝ මොහොතේට පීනලා මාළුවන්ට සෑන්ඩ්විච් දෙන ගමන් තමයි ඉන්නේ. ඒ හින්දා ලිලෝට ඩාන්සින් ක්ලාස් එකට යන්න පරක්කු වෙනවා. ලිලෝ තිතබේරෙන ඇඳුම පිටින්ම ඩාන්සින් ක්ලාස් එකට දුවගෙන යනවා. හැබැයි එතන ඉන්න අනිත් ගැහැණු ළමයි විශේෂයෙන්ම මර්ටල් ලිලෝට විහිළු කරනවා. මර්ටල් කියන්නේ ලිලෝ පිස්සු ළමයෙක් කියලා. ලිලෝට කේන්ති ගිහිල්ලා මර්ටල්ට ඩාන්ස් එක අතරතුරේදී ගහනවා. ලිලෝගේ ඩාන්ස් එක බලන්න ලිලෝගේ අක්කා නානිට එන්න බැරි වෙනවා. එයාගේ වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැතුව කැඩුණු හින්දා. ඒ හින්දා ලිලෝට ගොඩක් දුක හිතෙනවා. ලිලෝ තනියම ගෙදර ගිහින් ඉද්දි නානි ගෙදරට එනවා. හැබැයි ලිලෝ දොර වහගෙන ඉන්නේ. නානි එක තරහ වෙලා හින්දා එයා දොර අරින්නෙම නැහැ. ටික වෙලාවකින් මිස්ටර් කෙකෝවා කියන සමාජ සේවිකාව එනවා ලිලෝව සහ නානිව බලන්න. එයා ඇවිල්ලා ඉන්නේ ලිලෝ හොඳින් බලා ගන්නවද කියලා බලන්න. හැබැයි මේ මිස්ටර් කෙකෝවා දකිනවා මේ ගෙදර තත්ත්වය එච්චර හොඳ නැහැ. ඒ වගේම නානිට ලිලෝව හරියට බලා ගන්න බැහැ කියලා. එයා නානිට අනතුරුංගවීම කරනවා ලිලෝව හරියට බලාගත්තේ නැත්තම්. එයා ලිලෝව නානිගෙන් වෙන් කරලා අරන් යනවා කියලා. එදා රෑ ලිලෝ තමන්ගේ කාමරේ ඉඳගෙන අහස දිහා බලලා ප්‍රාර්ථනාවක් කරනවා. එයාට ඕනේ එයාටම කියලා හොඳ යාළුවෙක්. කවදාවත් දාලා යන්නේ නැති දේවදූතයෙක් වගේ කෙනෙක්. අන්න ඒ වෙලාවෙම තමයි අර අභ්‍යවකාශයෙන් පැනලා ආපු 626 පෘථිවියට කඩාගෙන වැටෙන්නේ. ලිලෝ හිතන්නේ ඒ වැටුනේ තරුවක් කියලා. 626 වැටෙන්නේ ලොකු කැලයකට. එයා යානෙන් එළියට ආවහම දකිනවා ඒ ළඟ වෙඩින් එකක් තියෙනවා. 626 එතන ලොකු කලබලයක් ඇති කරලා එතනින් පැනලා යද්දි වාහනයක හැප්පිලා සිහිය නැති වෙනවා. මේ අතර 626 අල්ලගන්න ජුම්බයි ඒ වගේම ප්ලීක්ලී කියන පෘථිවිය ගැන පරීක්ෂණ කරන කෙනෙකුයි ඇවිල්ලා ඉන්නේ. ඒ දෙන්නා මිනිස්සු වගේ වෙස්සලාගෙන 626 හොයන්න පටන් ගන්නවා. ඒ දෙන්නා හොටෙල් එකක නවතින්න එනවා. එතනදී යාලා දකිනවා 626 කරපු හානිය ගැන නිවුස් වල පෙන්නනවා. එතකොට යාලා දැනගන්නවා 626 ඉන්න තැන ගැන. යාලා තීරණය කරනවා 626 අල්ලගන්න සතුන් රඳවන මධ්‍යස්ථානයට යන්න. පහුවෙනිදා ලිලෝ එයාලගේ අසල්වැසි කාන්තාවක් වන ටුටු එක්ක ටවුමට යනවා. එතනදී ලිලෝ සතුන් රඳවන් ඉන්න මධ්‍යස්ථානයකට යනවා. එතන ඉන්න සත්තුන්න බලන්න. මේ අතර 626ට සිහිය එනවා. එයා දකිනවා එයාව කූඩුවක දාලා තියෙනවා. වටේ කූඩුවල ඉන්න බල්ලෝ එයාට පුරනවා. 626 කූඩුවෙන් එළියට ඇවිල්ලා සතුන් රඳවන මධ්‍යස්ථානයේ එළියට යනවා. එතකොටම ජුම්බා සහ ප්ලීක්ලි එතනට ඇවිල්ලා 626ට සිහිය නැති වෙන බෙහෙත් දෙද්දත් එයා කොහොම හරි ගැලවිලා ආපහු සත්ව මධ්‍යස්ථානයේ ඇතුළට යනවා. ඒත් එක්කම ලිලොත් ඇතුළට යනවා අනිත් බල්ලන්ව බලන්න. ලිලෝට 626ව හම්බ වෙනවා. එතකොටම ටුටු සත්ව මධ්‍යස්ථානයේ බලාගන්න කෙනත් එක්ක එනවා. ලිලෝට ඒ සතාව ඕන කියන නිසා ටුටු ලිලෝට 626ත් එක්ක ගෙදර එන්න දෙනවා. හැබැයි නානි නම් මේ තීරණයට කැමති වෙන්නේ නැහැ. ලිලෝ මේ 626ට ස්ටිච් කියලා නම දානවා. මේ අතර CIA එකෙන් ස්ටිච් ආපු තැන ගැන පරීක්ෂා කරන්න එනවා. ඒ ස්පෙෂල් ඒජන්ට් කෝබ්‍රාගේ ප්‍රධානත්වයේ. එතකොට එයාට ලිලි ස්ටිච් ඉන්න ෆොටෝ එකක මේල් එකක් එනවා. එයා ලිලෝව හොයාගෙන යන්න පටන් ගන්නවා. ලිලෝ ටුටු සහ ස්ටිච් එක ටවුන් එකට ගිහින් ඉද්දි ලිලෝගේ යාළුවා ඇවිත් එයාටයි ස්ටිච්ටයි අපහාස කරනවා. එතකොටම ස්ටිච් එක ළමයෙක් ළඟ තිබුණු සෙල්ලම් කා එකක් අරගෙන ලිලෝ එක්ක ටවුන් එකක් හොයාගෙන වේගෙන් යනවා. ස්ටිච් දකිනවා පාරේ කෙළවර ලොකු ටවුන් එකක් නැහැ. තියෙන්නේ මුහුද විතරයි කියලා. ඊට පස්සේ ඒ දෙන්නා මුහුදේ සෙල්ලම් කරන්න යනවා. හැබැයි ස්ටිච් නම් මුහුදට යන්නේ නැහැ. එයා වතුරට තෙමුනහම බර වැඩි වෙන නිසා. ටික වෙලාවකින් නානි ඇවිල්ලා ස්ටිච්වයි ලිලෝවයි එක්කගෙන යනවා. හැබැයි නානි නම් ස්ටිච්ට කැමති වෙන්නේ නැහැ. ඒ ස්ටිච් කරන දඟ වැඩ හින්දා. එතකොටම එයාලා ජුම්බාවයි ප්ලීක්ලිවයි හප්පන්න යනවා වැරදිලා.
ජුම්බා එයාලට යන්න දෙනවා. හැබැයි නානිගේ වාහනයට GPS tracker එකක් සෙට් කරනවා. නානි එයා ජොබ් එක කරන තැනට ලිලෝවයි ස්ටිච්වයි එකගෙන යනවා. හැබැයි ස්ටිච් කරන කලබල නිසා නානිට එයාගේ ජොබ් එක නැති වෙනවා. නානි ලිලෝ සහ ස්ටිච් එක ආපහු ගෙදරට යනවා. නානි අස්කරපු ගෙදර ලිලෝ දඟ කරලා විනාශ කරලා දානවා. පහුවෙනිදා කෝබ්‍රා සමාජ සේවකයෙක් වගේ වෙස්සලාගෙන මිසිස් කෙකෝවා එක්ක එනවා. එතකොට කෝබ්‍රා හොරෙන් ස්ටිච්ගේ මයිල් ගහක් ගලව ගන්නවා. ස්ටිච් ඒකට තරහ යනවා. ඊට පස්සේ නානි ජොබ් එකක් හොයාගන්න ලිලෝ සහ ස්ටිච් එක්ක යනවා. හැබැයි නානි යන හැමතැනම ස්ටිච් සහ ලිලෝ කරන දඟ වැඩ හින්දා නානිට ජොබ් එක හම්බ වෙන්නේ නැහැ. හැබැයි ස්ටිච් අරගෙන එන ලීෆ්ලට් එකක තියෙනවා සර්ෆින් ට්‍රේන් කරන ජොබ් එකක්. නානි මේකට යනවා. ඉතින් හැමෝම යනවා සර්ෆින් කරන්න. එයාලා හරිම සතුටින් ඉන්න. ස්ටිච් මුලින් වතුරට බය වුණත් පස්සේ නානිත් එක්ක සර්ෆින් බෝඩ් එකේ නැගලා ලස්සනට සර්ෆින් කරනවා. හැබැයි ඒ සතුට වැඩි වෙලා තියෙන්නේ නැහැ. ජුම්බා වතුරටින් ඇවිල්ලා ස්ටිච් අල්ලගන්න හදනවා. ඒ වෙලාව වෙච්ච පොරබැදීමක් නිසා ලිලෝ වතුරයට ගිලෙන්න යනවා. ඩේවිඩ් සහ නානි ඇවිල්ලා ඉක්මනට ලිලෝව බේර ගන්නවා. මේකෙන් ලිලෝව හොස්පිටල් එකට එක්කගෙන යනවා. ලිලෝට හොඳ වුණාට පස්සේ ආපහු එයාලා ගෙදර ගිහිල්ලා සින්දු කියනවා. ඒ දිහා ස්ටිච් ඈත ඉඳලා බලාගෙන ඉන්නවා. එයාට තේරෙනවා එයා නිසා තමයි ලිලෝටයි නානිටයි මේ හැම ප්‍රශ්නයක්ම ඇති වෙන්නේ කියලා. ඉතින් ස්ටිච් තීරණය කරනවා කාටවත් කරදරයක් වෙන්නේ නැතුව ඒ ගෙදරින් යන්න. පහුවෙන්ද උදේ කෙකෝසා කෝබ්‍රා එනවා ලිලෝව එක්කගෙන යන්න. ඒත් ලිලෝ ගෙදර නැහැ. ලිලෝ ස්ටිච් හොයන්න ගිහිල්ලා. ස්ටිච් ආපහු සත්ත මධ්‍යස්ථානයට ගිහිල්ලා කූඩුවට වෙලා ඉන්නවා. ලිලෝ එයාව හොයාගෙන ගියාට ස්ටිච් කියනවා ස්ටිච් ඔයාගේ පවුල කැඩුවා කියලා. එතකොට මෙතනට ජුම්බා එනවා. එයාත් එක්ක සටන් කරලා ස්ටිච් ලිලි එක්ක ආපහු ගෙදරට එනවා. හැබැයි එතකොට නානි ලිලෝව හොයන්න ගිහිල්ලා. මේ අතර ජුම්බා නානිගේ ගෙදරට එනවා. ජුම්බා එයාගේ තුවක්කුවේ නානිගේ ගෙදර විනාශ කරනවා. ස්ටිච් ලිලොත් එක්ක එතනින් පැනලා යන්න හදනවා. හැබැයි ලිලෝ එයාගේ ගෙදර විනාශ කරන නිසා ආපහු ගෙදරට එනවා. ලිලෝ ඇවිල්ලා ජුම්බට කියනවා මගේ ගෙදර විනාශ කරන්න එපා කියලා. හැබැයි ජුම්බා මේක අහන්නේ නැහැ. එයා ලිලෝටත් පහර දෙන්න හදනවා. එතකොට ස්ටිච් ඇවිල්ලා ලිලෝව බේර ගන්නවා. හැබැයි ජුම්බා කියන දේවල් හින්දා ස්ටිච්ට තේරෙනවා එයා නිසා ලිලෝට කරදර සිද්ධ වෙනවා කියලා. ස්ටිච් කැමැත්තෙන්ම ජුම්බත් එක්ක යනවා. එතකොටම ගෙදර කඩාගෙන වැටෙනවා. මේක දකින නානි සහ අනිත් කට්ටිය ලිලෝව හොයාගෙන ගෙදරට එනවා. ඒත් ලිලෝ ඉන්නේ නැහැ. එතකොට ප්ලීක්ලි සුන්බුන් වලින් එළියට එනවා. එයා වෙස්සලාගෙන නැති හින්දා පිටසක්වල රූපයෙන් දැක්කහම අනිත් කට්ටිය බය වෙනවා. මෙයා ආයෙත් මිනිස්සෙක් වගේ වෙස්සලාගෙන ජුම්බා යන තැන ගැන විස්තර කියනවා. කෝබ්‍රා මෙයාව එයාගේ අත්අඩංගුවට ගන්න. හැබැයි නානි කෝබ්‍රාට කියනවා ලිලෝ බේර ගන්න අපි මෙයාගෙන් උදව් ගමු කියලා. ඒ නිසා හැමෝම ජුම්බව හොයාගෙන යනවා. මේ අතර ජුම්බා ස්ටිච් විනාශකාරී සතෙක් කරන්න උත්සාහ කරන. එතකොටම ස්ටිච් දකිනවා ලිලෝ යානේ ඇතුලේ හැංගිලා ඉන්නවා කියලා. ලිලෝ එතන තියෙන හැම බටන් එකක්ම ඔබනවා. එක බටන් එකකින් ස්ටිච් නිදහස් වෙනවා. ස්ටිච් කරන දේවල් හින්දා යානේ දොර ඇරෙනවා. ජුම්බව එළියට විසික් වෙනවා. එවිට යානේ කඩාගෙන වේගෙන් පහළට වැටෙනවා. ස්ටිච් ලිලෝට කියනවා පනිමු කියලා. ලිලෝ පනින්න හදද්දි එයාගේ සාක්කුවේ තිබුණු අම්මගේ ෆොටෝ එක විසික් වෙනවා. ස්ටිච් එක ගන්න හදද්දිම යානේ කඩාගෙන වැටෙනවා. ලිලෝ මුහුදේ ගිලිලා යානේ සුන්බුන් කෑල්ලක හිර වෙලා ඉන්නවා. ස්ටිච් ගිහිල්ලා කොහොම හරි ලිලෝ බේර ගන්න. ඒත් ස්ටිච්ට වතුරේ ඉදියාගේ ඇඟේ බර වැඩි වෙන නිසා උඩට යන්න බෑ. ලිලෝ ආපහු ඇවිල්ලා ස්ටිච් බේර ගන්න හැදුවත් බැරි වෙනවා. නානි ඇවිල්ලා ලිලෝ බේර ගන්න. ඊට පස්සේ නානි ගිහිල්ලා කොහොම හරි ස්ටිච් බේර ගන්නවා. හැබැයි ස්ටිච්ට සිහිය නැති වෙලා වගේ ඉන්නේ. කට්ටිය කොහොම හරි ස්ටිච්ට සිහිය ගන්නවා. එතකොටම සම්මේලනයේ ප්‍රධානියා එතනට එනවා ස්ටිච් අත්අඩංගුවට ගන්න. හැබැයි ලිලෝ නම් මේකට කැමති වෙන්නේ නැහැ. මේ අතර සම්මේලනයේ කට්ටිය ජුම්බාවත් අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ ස්ටිච් හැමෝගෙම සමුගන්න යනවා. ස්ටිච් කියනවා මේ ඉන්නේ මගේ පවුල කියලා. එතන ඉන්න හැමෝම කියන නිසා සම්මේලනයේ ප්‍රධානියා තීරණය කරනවා ස්ටිච්ට පෘථුවියේ නවතින්න දෙන්න. එයාව පිටුවහල් කිරීමේ දඬුවමක් විදිහට. ඊට පස්සේ එයාලා ගේ හදන්න පටන් ගන්නවා. ටිටෝ ලිලෝගේ බාරකාරීත්වය ගන්න කැමති වෙන හින්දා නානි සමුද්‍ර ජීව විද්‍යාව ඉගෙන ගන්න යනවා. හැමෝම සතුටින් ඉන්න දර්ශනයකින් ලිලෝ ඇන්ඩ් ස්ටිච් චිත්‍රපටය අවසන් වෙනවා.